යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඕගොල්ලෝ දන්නවා මගේ channel එක හරහා ඉලෙක්ට්‍රොනික උගන්නන එක වගේම LED TV වල අමතර කොටස් අලෙවි කිරීම කරනවා. ඉතින් අද මම ඕගොල්ලන්ට ගෙනත් තියෙන්නේ LED power board. විශාල ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍යයට ගොඩාක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවනි subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාට පුළුවනි බෞද්ධ එකෙන් පාස්සන එකේ ඉඳලා TV repair එක කරන දක්වාම වීඩියෝස් 150කට වඩා වැඩි ප්‍රමාණයක් channel එක පුරා තියෙනවා. ඉතින් ඔයා ආධුනික කෙනෙක් නම් ඔයාට channel එකට සම්බන්ධ වෙලා ඒකේ වීඩියෝ නරඹලා ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද අනිත් channel වල නැති දේවල් අනිත් channel වල පෙන්වන්නේ නැති දේවල් මම හැම දෙයක්ම වීඩියෝ වලින් මගේ channel එකේ දාලා තියෙනවා. හොඳයි යාළුවනේ, අද මම ගෙනල්ලා තියෙන්නේ power board වර්ග ගොඩක් ගෙනත් තියෙනවා. මෙතන LG තියෙනවා, Panasonic තියෙනවා, Samsung තියෙනවා. ඒ වගේ ගොඩක් වර්ගවල power board තියෙනවා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේදී සාමාන්‍යයෙන් මම දෙන මිල ගණන් ඔයාලට කියන්න. සාමාන්‍යයෙන් කොළඹ පිටකොටුවේ විකුණන ගානටත් වඩා ගොඩාක් අඩුවෙන් දෙනවා. කියන්නේ සාමාන්‍ය පිටකොටුවේ රුපියල් 4000ක් විතර වෙන එක මම ඔයාලට රුපියල් 1000ට දෙනවා. ඉතින් මම එකක් කියන්නම්, මෙන්න මේ LG power board එක. මේවා මේ රිපෙයාර් කරපුවා නෙමෙයි. ඔයාලට පේනවා ඇති. නමුත් භාවිතා කරලා ඩිස්ප්ලේ වල ප්‍රශ්න හිතා අයින් කරපු TV වලින් ගලවන power board තමයි මේවා. මේවා කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය කෙනෙකුට මේවා මිලදී ගන්න පුළුවන්. ඔයාලට ඇවිල්ලා ගන්නත් පුළුවනි. මගේ WhatsApp නම්බරේ මම පල්ලෙහා දානවා. ඒකට කතා කරලා ඇවිල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් courier service එකක් කරහා ඔයාලට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවනි. මෙන්න මේ වගේ power board මේවා සාමාන්‍ය රුපියල් 4000ට වගේ තමයි විකිනෙන්නේ. මේවා මම ඔයාලට දෙනවා රුපියල් 1000ට. රුපියල් 4000ට තමයි ගොඩක් අය විකුණන්නේ. මේවා රුපියල් 1000ට දෙනවා මේ LG 32 මේ TV වලට එන power board. ඒ වගේම තමයි Samsung වගේ ඒවා මේ තියෙන්නේ Samsung. මේවා මේ හොඳ power supply, හොඳ condition තියෙන power supply. මේවා මේ repair කරපු power supply නෙමෙයි. ඉතින් මේවා ඔයාලට ලොකු මුදලක් නේ. සාමාන්‍ය මේවා රුපියල් 4500ට වගේ තමයි විකුණන්නේ. මම මේවා ඔයාලට දෙනවා රුපියල් 2000ට. එතකොට LG මේවත් රුපියල් 1000න් ඔයාලට ගන්න පුළුවන්. මේ රිපෙයාර් කරපුවා නෙමෙයි, හොඳම තත්ත්වයේ තියෙන power supply. ඒ වගේම තියෙන Panasonic මේවත් රුපියල් 2000න් ඔයාලට දෙනවා. සාමාන්‍ය මේවා රුපියල් 5000ට වගේ කමයි කට්ටිය විකුණන්නේ. මම ඉතින් ඒ වගේ ලොකු මුදල් වලට මම විකුණන්නේ සාමාන්‍යයෙන් රුපියල් 500000ක් විතර තමයි මම තියාගන්නේ. මේ ලොකු ලාභයක් නැතුව තමයි ඕගොල්ලන්ට මේවා දෙන්නේ. මේවා හැම එකක්ම ගන්න කෙනාට චෙක් කරලා දෙනවා. එහෙම තමයි දෙන්නේ. මේ වැඩද කියලා ඔයාලට આવොත් මෙතනම චෙක් කරලා දෙනවා. එහෙම නැත්නම් චෙක් කරන වීඩියෝ ක්ලිප් එකක් WhatsApp කරහා එවනවා. මේ වගේ power supply තියෙනවා ගොඩාරි විශාල ප්‍රමාණයක්. ඉතින් මේකත් මේ 541 කියන මොඩල් එකේ LG මේවා ගොඩක් සමහර මේවා රුපියල් 6000ටත් විකුණනවා. මේවා 6000ට ගන්න එපා. මේ පාවිච්චි කරපු ඒවා මේවා මම ඔයාලට දෙන්න රුපියල් 2500ට. මේ හොඳ power supply. මේ වගේම තව තියෙනවා LG අඟල් 43 power board 4K වලට එහෙම එනවා. මේවා සාමාන්‍ය රුපියල් 5000ට ඔය වගේ මිල ගණන් වලට තමයි කට්ටිය විකුණන්නේ. මේවා මන් දෙන්නේ රුපියල් 2000ට ඔයාලට. අවශ්‍ය කෙනෙකුට කතා කරලා මිලදී ගන්න පුළුවන්. Samsung එතකොට 4100 මේවත් මේ හොඳ power supply. මේවා මේ brand new තත්ත්වෙම තියෙනවා. මේවා මේ දිරලා මුකුත් නැහැ. brand new තත්ත්වය වගේම තියෙනවා. මේ බය නැතුව දාලා දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා ඉල්ලන්න. ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අදට මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. තව වීඩියෝ එකකදී හම්බෙමු. ඒ වගේම ආයෙ පාරක් කියන්න ඕනේ, ඉලෙක්ට්‍රොනික වලට ආස කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන ගොඩාක් වීඩියෝ මගේ channel එකේ බලා ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.